තියෙන කඩු ගන්නා දුම්රිය පාර මේ පස් කන්දක් නෑ ඇවිල්ලා ඒක යට වෙලා තියෙන්නේ. මේවා ඉතින් කාලයක් යයි ගොඩක් ඒ උඩින් පස් කඩාගෙන වැටලා තියෙනවා. ඒ පාර මේ පැත්තට තමයි කඩු ගන්නා දුම්රිය ස්ථානය. ඉතින් පේනවා මේ දැන් මේවා කොළඹට ගෙනියන්න විදියක් නැහැ මේ ට්‍රේන්. මේ පාරවල් හදලා. ඔය පිටිපස්සෙන් තියෙන ওই ගල වැටිලා තියෙන්නේ මේ නායකගේ පුස්තාන. එතන ගිහිල්ලා ගොඩක් අර 6 දිනක් ජීවිතක්ෂයටපත් වුණා. මේ ගල වැටිලා මේ කඩේ උඩට ওই කඩේ උඩ තමයි ওই ගල තියෙන්නේ දැන්. ඔය බලන්නකෝ. මේ යනකොට ඉස්සරහයි මේ ටිකම අවදානම් කලාපයක් හැටියට නම් කරලා තියෙන්නේ. තාම දරුණු අග්ගාල මෙතනින් අයින් වෙන්න ඕනේ ඉතින්. කොයි වෙලාවෙ මේක උඩින් ගල් කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් හරිම අවාසනාවන්ත තත්ත්වයක් තමයි මේ වෙලාවේ. මේක තමයි ඉතින් ලංකාවේ ඉස්සෙල්ලාම මේ මහා ආපදාවට ඉස්සෙල්ලාම මුල පුරපු තැන තමයි මේ. ඉතින් බලන්නකෝ. දැන් තාම එක වැස්සක් ගිය හැටි මේ ඔක්කොම ආයෙනවා. අංකල් මෙහෙද? අංකල් මේ හරියද? බලන්න කොනේ වෙලා තියෙන දේ. ඒකනේ දැක්කම. ගලක් නේද? ඔව්. ඒ ඔක්කොම ගල් තියෙන්නේ. ආයෙත් වැස්සක් ආපු හැටි යනෝක. අඩි 300 විතර උඩ ඉඳන් ඇවිල්ලා තියෙනවා මෙතන. මේ හරි ගෙවල් වල ඔක්කොම ආයෙ කට්ටිය අයින් කරලා තියෙන්නේ දැන්. තියෙන්නේ කන්දරේට. මේක විතර අඳුර යට දින්යක් තියෙනවා. මේ